අද අපි ඇවිල්ලා ඉන්නේ ලංකාවේ තියෙන උසම දියැල්ල බලන්න. එහෙනම් ගිහින් බලමු. හායි ළමයි, මේ මගේ 4 වෙනි vlog එක. අදත් මම ආරව ලස්සන තැනකට එක්කන් යනවා. එහෙනම් ගිහින් බලමු. බයි. හායි. අපි වෙන්ද වගේම ගමන පටන් ගත්තේ පඹහින්න හන්දියෙන්. අපි පඹහින්න හන්දියට ඇවිල්ලා 99 බස් එකේ තමයි නැග්ගේ. අපි යන්නේ කළුපාන හන්දියට. අපිට බස් ටිකට් එකට ගියා රුපියල් 86ක් වගේ ගාණක් තමයි මම මතක විදිහේ බස් ටිකට් එකට ගියේ. අපි දැන් කළුපාන හන්දියෙන් බැහැලා මේ යන්න හදන්නේ බඹරකඳ දියැල්ල බලන්න. ඒත් එක්කම ලංකා දියැල්ල බලන්න තමයි අපි මේ යන්න හදන්නේ. ඉතින් බඹරකඳ දියැල්ලට ගොඩක් දුර හින්දා අපි ගත්ත සෆාරි ජීප් එකක්. මට මතක විදියට මේකට ගියේ 3000යි. ඉතින් අපේ ගොඩක් කට්ටිය ගියේ හින්දා එක්කෙනෙකුට රුපියල් 150ක වගේ ගාණක් තමයි මට මතක විදියට ගියේ. ඇත්තටම මේක දැන් ගිහලා ගොඩක් කල් මට වොයිස් ගන්න බැරි වුණා. ඔයාලා කලින් දැක්ක වගේ ලස්සන view එකක් බලන්න තමයි මම ජීප් එකේ ඉස්සරහින්ම ගියේ. මට මේ වීඩියෝ එකට වොයිස් කරද්දී මට ආයෙම යන්න හිතෙනවා. ඒ තරම් මේ view එක ලස්සනයි. බලන්නකො ළමයි මම බොරුද කියන්නේ කියලා. බලන්නකො මේ පේන view එක කොච්චර ලස්සනයිද කියලා. පේනවනේ ළමයි මම මේ පිස්සුවෙන් වගේ මේ view එක බලන් යන විදිය ඇත්තටම ළමයි පිස්සු හැදෙනවා. ඒ තරම් මේක ලස්සනයි. ඔයාලට ඔය ඈතින්ම පේන්නේ බඹරකඳ දියැල්ල. අපි ඔතෙන්ට තමයි දැන් යන්නේ ළමයි. view එක ගැන ඉතින් මට ආයි කියන්න බෑ. පේනවනේ ඔයාලට view එක දැක්කම. මෙතන ටිකට් කවුන්ට් එකක් තියෙනවා. ඒකෙන් රුපියල් 50ක වගේ පොඩි මුදලක ටිකට් එකක් ගන්න තමයි මේ බඹරකඳ දියැල්ල බලන්න යන්න ඕනේ. එනකොට අපි ආවේ සෆාරියක. ඔයාලට පුළුවන් පල්ලෙහාම සෆාරියක් ගන්න. අපිට සෆාරි උනේ 3000යි. ඊට පස්සේ ඉතින් බහැලා කවුන්ටරේ ටිකට් කවුන්ටර් එකට ඇවිල්ලා ටිකට් එක උනේ 50යි. බඹරකඳ දියැල්ල බලන්න යද්දී මේ වගේ ලස්සන පාරක් තමයි මුලින්ම හම්බෙන්නේ. වාහනක ළමයි ලස්සනට මල් තියෙන. හැබැයි මේ මල් කඩන්නත් බෑ අල්ලන්නත් බෑ මම මේ ඇල්ලුවට. පාලම පොකයන් ආවට පස්සේ ඊළඟට අපිට හම් වෙන්නේ මේ වගේ ලස්සන ෆයිනස් කැලේකින් යන්න. ළමයි ලස්සන වගේම තමයි ගොඩක් පරිස්සමෙන් යන්න. මොකද මේ ෆයිනස් කොළ ඉක්මනට ලිස්සනවා. මෙන්න මේ වගේ ලස්සන view එකක් තමයි දැක්කේ. ඉතින් අපි පිස්සු හැදලා වගේ ෆොටෝ ගත්තා. මේ අපි ෆොටෝ ගන්නකොට තමයි මේ වීඩියෝ ටික ගත්තේ. දැන් අපි ඇවිල්ලා දැන් අපි යන්නේ ලංකාවේ තියෙන උසම දියැල්ල බලන්න. ළමයි හැබැයි අපි ගියේ වහින් නැති කාලෙක. ඒ හින්දා තමයි මේ වතුර අඩු. නැත්තම් මේකේ වතුර ගොඩාක් එනවා. වහින් නැති කාලෙක ගිය හින්දා තමයි වතුර පොඩ්ඩක් අඩු. බලන්නක ළමයි මේ ඇල්ලේ උස. ඒ හින්දාදී ලංකාවේ උසම දියැල්ල වෙලා තියෙන්නේ. මාර ලස්සනයි ළමයි. ඇත්තටම ලස්සනයි. මං ආපු ෆස්ට් ටයිම් ඉතින් පිස්සු හැදෙනවා ඉතින්. අපි
අපි ඊළඟට බලන්න යන්නේත් ලංකාවේ තියෙන තවත් ලස්සන ඇල්ලක්. අපි ඒ ඇල්ල බලන්න යන්නේත් මේ පයිනස් කැලේ පහු කරන්. මේ පයිනස් කැලේ පහුවාට පස්සේ අපිට හම්බෙන්නේ හදිත දිව්‍ය ලෝකයක්. බලන්නකො ළමයි මම නිකන්ද කිව්වේ කියලා. මට මේ වීඩියෝ එක වොයිස් කරද්දි මට ආයෙම යන්න හිතෙනවා. අපි පයිනස් කැලේ ඉඳන් මෙතෙන්ට එද්දි තියෙන්නේ වෙනම view එකක්. ඒක මට කියන්න හිතෙන්නේ නැහැ. පයිනස් කැලේදී දැක්ක ඒ view එක නෙමෙයි මෙතෙන්ට එද්දි තියෙන්නේ. ඒක මාරම වෙනස්. හරිම ලස්සනයි. ඔය ඈතින් පේන්නේ අපි දැන් බලන්න යන ඇල්ල. තාම මං අරට නම කිව්වේ නෑ හොඳේ. ඔන්න ළමයි අපේ ඇල්ල ළඟට ආවා. ඒ ඇල්ල තමයි ලංකා ඇල්ල. මේක ඇත්තටම ලංකාවේ ඉතිහාසයට සම්බන්ධ ගොඩක් පැරණි ඇල්ලක්. ඒ වගේම හරිම ලස්සන වෙනස්ම බඹර ඇල්ලට වඩා ඒක වෙනස්ම ලස්සනක් තමයි මේ ලංකා ඇල්ලේ තියෙන්නේ. බලන්නකො ළමයි මම බොරුද කියන්නේ කියලා. ඉතින් ළමයි දැන් අපි වැල්ලවල් දෙකම බලලා දැන් පල්ලෙහාට යන ගමන් තමයි තියෙන්නේ. මම කලින් කිව්වා වගේ ගොඩාක් පරිස්සමෙන් යන්න. මොකද මේවා ලිස්සනවා. යාළුවනේ මොකද ඔයගන් හිතෙන්නේ? I am very tired. එහෙනම් ළමයි දැන් අපි යන්න තමයි හදන්නේ. අපි ආයි සපා ජීප් එකට කතා කරලා මේ පල්ලෙහාට යන ගමන් ඉන්නේ. මම සපා ජීප් එකේ ඩීටේල්ස් මෙතනින් දාන්න. එහෙනම් ළමයි ඊළඟ vlog එකේ හම්බ වෙමු. බයි.